අයිබෝන් සියදෙනාට අද අපි බලන්න හදන්නේ කොහොමද හරියටම නර්සරි ට්‍රේ එකක් හදාගන්නේ කියලා. ඒකට අපි ඉස්සලාම නර්සරි මීඩියා එක හදාගන්න ඕනේ. වැලි, කොහොබත්, කොම්පොස්ට් ඔක්කොම එක අනුපාතයට අපි මිශ්‍ර කරගන්න ඕනේ. නර්සරි ට්‍රේ එක අරගෙන නර්සරි මීඩියා එක දාන්න කලින් මේ වගේ පොලිතීන් පටියක් නැත්නම් රෙදි පටියක් හරි අරගෙන මෙහෙම නර්සරි හෝල්ස් වලින් එහෙම තියාගන්නවා. එහෙම තියාගන්න එක අපි බලාපොරොත්තු වෙන්නේ අපි නර්සරි පැල ටික ගන්නට ලකුණාට පස්සේ අතින් උදුරලා ගද්දින් මුල් වලට ඩැමේජ් වෙන්න හැඹුලා. ඒ නිසා දැන් ඉරෙද්දි මේ ස්ට්‍රිප් එක මෙහෙම සයිඩ් එකෙන් උස්සද්දී අපිට කියුබ් එකත් එක්කම නර්සරි ප්ලාන්ට් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. තියාගෙන නර්සරි මීඩියා එක දැන් මේ විදිහට පුරව ගන්න ඕනේ. සොයිල් එක ට්‍රේ එකට පුරවගෙන ඉවරයි. අපි දැන් මේක ජීවාණුකරණය කරන්නයි යන්නේ. ඒකට මම අරගෙන තියෙනවා කැප්ටාන්. මේ ආකාරයට හොඳින් ජීවාණුකරණය කරගන්න ඕනේ. ගත්ත මිරිසට මේකකට එක බැගින් මුඩින් දාගෙන යනවා. ඊට පස්සේ පස් මිශ්‍රණය තුනී ලේයර් එකක් වෙන්න මිලිමීටර 5ක් පමණ ලේයර් එකකින් බීජ ටික වසා ගන්නවා.